ඉතින් ආයිබෝන් යාළුවනේ සුබ දවසක්. අද බොහොම සංවේදී කතාවක් කියන්න යන්නේ. ඉතින් ඊයේ දවසේ ඒ කියන්නේ මැයි 12 වෙනිදා මේ ස්ථානයේ පුංචි දරුවෙක් දාලා ගිහිල්ලා තියෙන අම්මා කෙනෙක්. ඉතින් ඒ දරුවව හදාගන්න බැරිව. ඉතින් ඒක නීතිමය කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේක කියන්නේ කුල්ලා පෙරලා වීතක් කියලා අපිට පේනවා ඇති මේ ස්ථානයේ තියෙනවා. Itin me tiene culla per la vita che della Croce Rossa di Bergamo. L'imba viene appoggiata qua. All'interno c'è una telecamera Che ci guarda. che guarda solo la culla. Eccola là. In sala radio. Quindi l'inquadratura è solo sulla culla. Sì. La sala radio riceve un allarme di totil ජීවිතේ totil. ඉතින් ඊයේ දවසේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවව හදාගන්න බැරුව පාර තොටේ විසි කරන්න නැතුව මේ ස්ථානයේ මේ රතුකුරුතු සංවිධානය මගින් ස්ථාපිත කරලා තියෙන මේ කුල්ලා පෙරලා වීතා කියන තොටිල්ලේ ඒ කිසිම එක නීතිමය ගැටලුවක් නැහැ. තමන්ගේ දරුවව හදාගන්න බැරි නම් මේ ස්ථානයේ හිම තියලා යනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබට පේනවා ඇති. ඉතින් මේ වගේ තැන් ස්ථාපිත කරලා තියෙන්නේ පාර තොටේ දාන්න නැතුව මේ වගේ තැනක ආරක්ෂිතව තියෙනවා නම් හොඳයි. ඉතින් ලියුමකුත් ලියලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ දරුවාගේ නම ෆ්‍රැන්චෙස්කෝ. ඉතින් ඒ පුංචි ෆ්‍රැන්චෙස්කෝ හොඳින් පපා ජෝවන්නි හොස්පිටල් එකේ බොහොම ශරීර සෞඛ්‍යයෙන් හොඳින් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් ආර්ථික අපහසුකම් මැද්දේ ජීවිතේ ගෙවන අම්මා කෙනෙක් වෙන්න ඇති මං හිතන්නේ. ඉතින් මේක බොහොම ආරක්ෂිතව ඒ දරුවව මේ ස්ථානයේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ පුංචි දරුවා වෙනුවෙන් මේ රතුකුරුසු සංවිධානය ඉතින් පොඩක් සරසලා තියෙනවා. ඒ දරුවාව ඉතින් පිළි අරන් තියෙන්නේ මේ විදියට. ඉතින් ඒ දරුවාව ඒ තොටිල්ලේ තියපුවාම එලාම් එකක් වදිනවා. ඒ එලාම් එක වැදුනහම රතුකුරුසු සංවිධානයේ ඇතුලේ ඉන්න අයට කැමරා වලින් පේනවා. ඉතින් බොහොම ආරක්ෂිතව තමයි මේ දේවල් සිදුවන්නේ. ඒක නීතිමය ගැටලුවක් නැහැ. තමන්ගේ දරුවාව හදාගන්න බැරි නම් පාර තොටේ විසි කරන්න නැතිව මේ වගේ තැනකට බාර දුන්නම බොහොම සුරක්ෂිතව ආරක්ෂිතව හැම දෙයක්ම සිද්ධ වෙනවා. අපේ රටෙත් මේ වගේ ස්වේච්ඡා සංවිධාන වලින් සිද්ධ වෙනවා නම් කොච්චර හොඳයිද. මොකද අපේ රටේ වෙල් යායවල් වල කැරවල් වල එහෙම නැත්නම් කුණු බක්කි වල තමයි දාලා යන්නේ. ඉතින් මේ වගේ දෙයක් තිබුණා නම් බොහොම ආරක්ෂිතව ඒ දරුවට ඉතින් මං හිතන්නේ හදාගන්න බැරි නිසා අසරණකමට දුප්පත්කමට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ලෝකේ මොනතරම් පොහොසත් රටක් වුණත් මේ වගේ සිදුවීම් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් සිද්ධ වෙද්දී තමයි මේ දේවල් සංවිධාන ස්වේච්ඡා සංවිධාන මගින් සිදුවන්නේ ඉදි කරන්නේ. ඉතින් අපේ රටත් මේ වගේ දේවල් ඉදි වෙනවා නම් කොච්චර හොඳයිද. ඉතින් ඒ ආරක්ෂිතව ඒ දරුවන්ට අනාගතේ හොඳ දෙමව්පියෝ හම්බෙලා හොඳ විදියට ජීවත් වෙන්න ඒගොල්ලෝ ඒ පහසුකම් ටික ඔක්කොම ලබා දෙනවා. පුංචි ෆ්‍රැන්චෙස්කෝට හොඳ දෙමව්පියන් හම්බෙලා හොඳ දවස් හොඳ ජීවිතයක් හොඳ අනාගතයක් ගත කරන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යාළුවනේ ගිහිලා එන්නම් සුබ දවසක්.